Come to the park. Here, this is the entrance. Entrance. This is Vilpattu. Entrance. Hello everyone, welcome to our YouTube channel. අද අපි ඇවිල්ලා ඉන්නේ විල්පත්තු නැෂනල් පාර්ක් එකට. අපි දැන් ගේට් එක ගාව ඉන්නේ අපේ සෆාරි ජීප් එක එනකම්. අද අපි නවතින්නේ විල්පත්තු පාර්ක් එක ඇතුලේ තියෙන මානවිල කියන බංගලෝ එකේ. මම මේ බංගලෝ එකට කලින් බුකින් එකක් දැම්මා. දැන් මේ පාර්ක් ඔෆිස් එකට ඇවිල්ලා බුකින් එක පෙන්නලා අවසර ගන්න තමයි හදන්නේ. බුකින් එකක්ද? විල්පත්තු පාර්ක් වල එකෙත් අනිත් පාර්ක් වල වගේම ඔෆිස් එක ඇතුලේ පොඩි මියුසියම් එකක්, ඒ වගේම පාර්ක් එකේ විස්තර දාලා ගොඩාක් ඩීටේල්ස් මෙතන දාලා තියෙනවා. අපි යන සෆාරි ජීප් එකත් ඔන්න ගේට් එක ගාවටම ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මෙතන ඉඳන් පාර්ක් එක ඇතුළට ගිහිල්ලා අපි අද නවතින මානවිල බංගලෝ එකට යන්න තමයි හදන්නේ. Hello, Yevi. Hi, entrance. Where are we? Entrance. Which entrance? Bungalow entrance. Vilpattu entrance. No, the national park. ඔන්න අපි දැන් විල්පත්තු නැෂනල් පාර්ක් එකට එන්ටර් වෙලා තියෙන්නේ. අපි අද රැට නවතින මානවිල බංගලෝ එක තියෙන්නේ පාර්ක් එන්ට්‍රන්ස් එකේ ඉඳන් කිලෝමීටර් 37ක් වගේ ඇතුලේ. ඉතින් මේ කිලෝමීටර් 37 යන්න සාමාන්‍යයෙන් පැය කමාරක් දෙකක් වගේ කාලයක් ගත වෙනවා. හරිද බංගලේ? වරදම් වටු. මේ බංගලෝ එකට යන අතරමඟදී වාහන පාරමැද්දේ නවතගෙන හිටියා. මෙතන දිවියෙක් ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. Angin. Arin. Nangit. Mari, ano warga? Betul. Ini बताओ ये व्यवस्था कैसे है? हाँ, ये वाली कर लो.
අපිට දැන් මේ පේන්නේ මැනික් විල කියන බංගලෝ එක. මානවිල බංගලෝ එකේ නවතින්න එනවා නම් අනිවාර්යෙන් 4 wheel තියෙන වාහනයක එන්න ඕනේ. අපි දැන් බංගලෝ එකට ගොඩක් ළඟ ඉන්නේ. පේනවානේ මේ හරිය දිගටම තියෙන්නේ වැල්ල. ඉතින් 4 wheel නැති වාහන ආවොත් ටිකක් යන්න අමාරුයි. Wow, there. There. We came to the bungalow. Look how beautiful it is. ඔන්න අපි දැන් මානවිල බංගලෝ එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් බංගලෝ එක ඇතුළට ගිහිල්ලා බලමු. ඔන්න ඇතුල් වෙච්ච තැනම අපිට ඇඳන් දාලා තියෙනවා. එළියේ ඇඳන් 8ක් වගේ මෙහෙම සයිඩ් එකට දාලා තියෙනවා. එතන ඉස්සරහම පොඩි සීටින් ඒරියා එකකුත් තියෙනවා. මේක තමයි අපිට බංගලෝ එකේ ඉඳන් පේන view එක. වාහන වල හරිම ලස්සනයි. ඇඳන් වලට එහා පැත්තෙන් ඩයිනින් ටේබල් එක තියෙනවා. ඩයිනින් ටේබල් එක ගාම තව බංගලෝ එකට ඇතුල් වෙන්න දොරක් තියෙනවා. අනිත් බංගලෝස් වල වගේම මේ බංගලෝ එකේ මේ පැත්තේ ඉන්න සත්තුන්ගේ විස්තර එහෙම බිත්තිවල බෝඩ් වල දාලා තියෙනවා. මේ බංගලෝ එකේ රූම්ස් දෙකක් තියෙනවා. මේ තියෙන එක රූම් එකක්. මේ රූම් එකේ එක ඇඳක් තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ දෙවනි රූම් එක. ඒ රූම් එකේ නම් කිසිම දෙයක් ඇතුලේ නැහැ. එන්න තාත්තේ හා. මේ බංගලෝ එකේ බාත්රූම්ස් දෙකක් තියෙනවා. මේ තියෙන එක බාත්රූම් එකක්. අපි යනකොට බාත්රූම් හොඳට පිරිසිදුවට තිබ්බා. මේ තියෙන අනිත් බාත්රූම් එක මේකත් කලින් එක වගේම හොඳට පිරිසිදුවට තිබුණා. Yevi, don't. මේ තියෙන්නේ බංගලෝ එකේ පිටත view එක. මෙතන ටිකක් ලොකු වැවක් තියෙනවා. මේ බංගලෝ එක නම් හරිම ලස්සනයි. අපි දැන් අපේ පළවෙනි දවසේ හවස සෆාරි එක යන්න තමයි මේ පිටත් වෙලා ඉන්නේ. Precisely. Yes, this big wild boar. You saw? අපි හවස සෆාරි එක ඉවර කළා. ඒ බංගලෝ එකට ආවා. Yevi බලාගෙන ඈ. ඇයි ඒ ටික ගහන්නේ? උදේ 5:00යි දැන් වෙලාව. අපි දෙවෙනි දවසේ උදේ සෆාරි එක යන්න පිටත් වෙන්න තමයි හදන්නේ.
මුව එළම් පාලක දෙනවා. වඳුර ඒ තමයි බීජ දැක්කොත් ඌ එළම් පාලක දෙනවා මුව. මම ගත්තත් උදේ crocodile. අපිට මේ ඇවිල්ලා ඉන්නේ පාක් එක ඇතුලේ තියෙන රෙස්ට් ඒරියා එකට. මෙතන අපිට ජීප් වලින් බැහැලා ඇවිදින්න එහෙම පුළුවන්. The map. We are right at the center. Uncle, let's go. මෙතන පොඩි ඔබ්සර්වේෂන් ප්ලට්ෆෝම් එකක් තියෙනවා. අපිට මේක උඩට ගියාම මේ මුළු වැව ප්‍රදේශයම හොඳට බලා ගන්න පුළුවන්. Here, look at his beautiful colors. Look at his beautiful colors. අපි රෙස්ට් ඒරියාට පිටත් වෙලා එන ගමන් ඔන්න අපිට තව දිවියෙක්ව දැක ගන්න පුළුවන් වුණා. Don't shout. I can't see them. මෙතනට දාන්නකො බාන්න ටක් ගාලා වාහනයක් එන්න කලින් පේනවා.
චමෝ ඉස්ස උඩරිම දාලා තියෙනවා. පොඩ්ඩක් හිටපන් බලන්න. එන්න පොඩ්ඩක් පෙවුනම. නෝ අපේ විල්පත්තු ට්‍රිප් එක මෙතනින් අවසන් වෙනවා. අපි ආය ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.